මම මේ කතාව ඇහුවාම මට හිතාගන්න බැරුව ගියා මොකක්ද ඒ කතාව කියලා. අපි ඉස්සෙල්ලම එතනින් පටන් ගමු. ඉතාන්ව හම්බ වෙන්නේ කොහොමද මේ කතාව පටන් ගන්නේ? හරි මේ ඉතාන් ලංකාවේ නම් නෙමේ. ඉතාන් සම්භාවයේ ඉන්නේ රෂියාවල. ඉතාන්ට දැන් වයස අවුරුදු 4 මාස 9. කොයි වෙලාවකවත් සිංගල් ඩෑඩ් කෙනෙක් ගැන කතා කරනවා මම නම් දැකලා නැහැ. ඔයා දැකලා තියෙනවද? නෑ. ඒක තමයි. එතකොට දැන් සිංගල් මාම්ස්ලත් මේ රටේ ජීවත් වෙනවා. ඒතකොට සිංගල් ඩෑඩ්ලත් මේ රටේ ජීවත් වෙන කතා නොවුනට. ඒ බාප්පා කෙනෙක් කවදාකවත් තාත්තා කෙනෙක් වෙන්නේ නැහැ කොච්චි. සිටියේ යුතුයි මම එදාට බැඳලා නොසිටියේ යුතුයි. මොකද මම බැඳලා හිටිය සමානක් කියලා දරුමල්ලු ඉන්න පුළුවන්. මම වයිෆ් අකමැති වෙන්න පුළුවන්. මොකද එතකොට මේ මගේ දුවට වෙන්නේ පුංචම්ම කියලා. මම කිව්වා පුංචම්ම කෙනෙක් අවශ්‍ය නැහැ කියලා. දුවේකට අවශ්‍ය මවක් මෙයාට ජනප්‍රියම සුත්තනාට මෙයා නොමිනේට් වෙන්නේ. මෙයා එතකොට සමාජ මාධ්‍ය මේ ෆේස්බුක් ටික්ටොක් ඉන්ස්ටාග්‍රෑම් සහ මුද්‍රිත මාධ්‍ය පත්තර සහ විද්‍යුත් මාධ්‍ය ටෙලිවිෂන් සහ ඒ වගේ කැපී පෙනෙනම සුටුතලා. අයිබෝවන් ඔන්න අද මිස් කොච්චි අපේ වැඩසටහනේ අද ටිකක් විශේෂ දවසක් වෙනස් දවසක්. මොකද වෙනදාට ඔබ ආදරය කරන ආදරණීය රංගන ශිල්පියෙක් එහෙම නැත්නම් ශිල්පිනියක් නැත්නම් ඔබට වැදගත් වෙන දෙයක් ගැන තමයි අපි කතා බහ කරන්නේ. අද දවසේ මේ වැදගත්කම වෙන විදිහකින් තමයි අපි කතා කරන්නේ. ඒ කියන්නේ දැන් සමහර දේවල් තියෙනවානේ අපි ජීවිතේ බලාපොරොත්තු වෙන මං හිතනවා මං මේ ශාස්ත්‍රයෙන් ඉස්සරහට යන්න ඕනේ මට මේ දේවල් කරන්න පුළුවන් වෙන්න ඕනේ මං නමක් හදන්න ඕනේ නේද? සමහරු හිතන මම දොස්තර කෙනෙක් වෙන්න ඕනේ නැත්නම් මම නීතිඥයෙක් වෙන්න ඕනේ. කොහොම හරි අපි මේ ශාස්ත්‍රය තුළ නැත්නම් අපි කරන රැකියාව තුළ අපේ නම රඳන්න අපි උත්සාහ කරනවා. සමහර වෙලාවට අපි කරන වැඩවලින් ක්‍රියාවෙන් අපි ඒ උත්සාහය ගන්නවා. කොහොම වුණත් මේ අද දවසේ මේ වැඩසටහනට එක්කන් ඇවිල්ලා ඉන්න කෙනත් ඒ වගේ තමන්ගේ නම රඳවන්න ගොඩක් දේවල් කරපු කෙනෙක්. හැබැයි එතනින් එහාට ඔහු කියලා මම කියන්නම්. ඒ නම රඳන්න ඔහුත් එක්ක ළඟින්ම ඉන්න කෙනෙක් ඉන්නවා. ජීවිතේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපි මේ ලෝකෙට එන්නේ තනියෙන්, අපි යන්නේ තනියෙන්. මේ ඉන්න කාලේ අපිට හම්බ වෙන අය නේද? අපිට මුණ ගැහෙන අය, අපිව දාලා යන අය හරහා අපි විවිධ සිතුවිලිත් එක්ක ජීවත් වෙනවා. එතකොට ඒ මනුස්ස ලෝකෙනේ. එතකොට එතනින් එහා ලෝකේ ඒ ලෝකෙ මොන වගේ ඇද්ද? ඒ ලෝකෙත් මං හිතනවා මොන ලෝකේ වුණත් Tamanට හරි ආදරයක් හම්බ වෙනවා නම් Tamanට ජීවිතේ සතුටක් ලැබෙනවා නම් Taman ගත කරන කාලේ Tamanට ආදරෙන් ගත කරන්න පුළුවන් නම් ඒක තමයි ජීවිතේ ලස්සනම කාලේ කියලා. එහෙම ලස්සනම කාලයක් තියෙන ලංකාවේ ජනප්‍රියතම සුනකයා කියලා කිව්වොත් හරියටම හරි. එයා තමයි මෙයා. මේ ඉන්නේ ඉතාන් කියලා කියන්නේ ලංකාවේ ඉතාම ජනප්‍රිය සම්මාන බොහොමයකට පාත්‍ර වෙච්ච ඒ විතරක් නෙවෙයි බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්ත මම හිතන්නේ ලංකාවේ වැඩිම සෙලිබ්‍රිටිස්ලාත් එක්ක පික්චර්ස් ගත්ත ෆොටෝස් ගත්ත ලංකාවේ ජනප්‍රියම ඉතාන් කො මූණ පෙන්වන්න චුට්ටක් කැමරාවට. ඉතාන් එක්ක අපිත් එක්ක අද දවසේ සම්බන්ධ වෙනවා. ඉතාන් දැන් මේ කතාව ගොඩ නැගෙන විදිහට ඔහු කියන්නේ ඔහු ඉතාන්ගේ පියා කියලා මම එහෙම කියන්න. අප්පච්චි රසාංග සිල්වා මහත්මයා අයිබෝන් කියලා පිළිගන්නවා. දැන් ඉතාන්ගේ අප්පච්චිත් අපේ කොච්චි ටීවී එක බලලා මගෙත් එක කිව්වා මේ ඉතාන් ගැන ප්‍රෝග්‍රෑම් එකක් කරමු. මම මේ කතාව ඇහුවාම මට හිතාගන්න බැරුව ගියා මොකක්ද ඒ කතාව කියලා. අපි ඉස්සෙල්ලම එතනින් පටන් ගමු. ඉතාන්ව හම්බ වෙන්නේ කොහොමද මේ කතාව පටන් ගන්නේ? ඔව් ඉස්සෙල්ලම මේ කොච්චිවත් මං කොච්චිගේ ගොඩක් ප්‍රෝග්‍රෑම් බලනවනේ. ඒ නිසා මේ මටත් හිතුණා පොඩ්ඩක් පොඩි රික්වෙස්ට් එකක් දෙන්න ඕන කියලා අපි ඉතින් ගැනත් මොනවා හරි දෙයක් අපි කරමුද කියලා. අනේ බොහොම තිස්සෙදි මං එක මැසේජ් එකක් දැම්මේ මේ WhatsApp එකෙන් ඒක කිව්වා මේ ලස්සන කන්සෙප්ට් එකක් අපි කරමු කියලා. බොහොම ස්තුතියි. ඉතින්ව හම්බෙන්නේ කොහොමද කියලා නේ තමයි ප්‍රශ්නේ. මේ කොච්චි පළවෙනි ප්‍රශ්නේ. හරි මේ ඉතින් ලංකාවේ නම් නෙමේ. ඉතින් සම්භාවයේ ඉන්නේ රෂියාවල. ඉතින්ට දැන් වයස අවුරුදු 4 මාස 9යි. ඉතින් 2021 ඉන්න මැනික. 2021 ජනවාරි 15 තමයි මෙලෝ එළිය දකින්නේ රෂියාවේදී. ඒතකොට ඉතින් ලංකාවට එන්නේ 2021 මැයි 28. ඒතකොට ඉතින්ට වයස මාස 4 මාරයි. දැන් ලංකාවට එලා අවුරුදු 4 මාස 5ක්. අවුරුදු 4 මාස 5යි ලංකාවට ඇවිල්ලා මේ වගේ හරි ලස්සනට ජීවත් වෙනවා. මං කිව්වේ ඉතින්ගේ ජීවිතේ ලස්සන වෙන්නේ රසංග මහත්මයා හින්දා. හරි ආදරෙන් බලා ගන්නවා. මේ ආදරෙන් බලා ගන්න පොඩි එක සංකල්පයක් එනවා. ඒ සංකල්පය ගැන අපි ඊළඟට කතා කරොත් හොඳයි. දැන් මේ ලෝකෙට
දරුවෙක් වදන්නේ අම්මා කෙනෙක්. එතකොට සත්වයෙක්ගේ වුණත් තමන්ගේ අම්මා තමයි මේ ලෝකේ දරුවෙක් වදන්නේ. එතකොට එතනින් එහාට තාත්තගේ තියෙන ආදරේ කැපකිරීම දැන් අපි හැමතිස්සෙම දැන් ලංකාවේ ගත්තත් ගොඩක්ම අම්මලට තමයි නේ අපි කියනවනේ අර කවි ගීත ලියවිලා තියෙන්නේ තාත්තගේ ආදරය ගැන හරි අඩුයි දේවල් ලියවිලා තියෙනවා කියලා. මම රසංග මහත්මයාත් එක්ක කතා කරද්දි රසංග මහත්මයා මට කිව්වා මේ ඉතානුයි මමයි තමයි ඉන්නේ. ඉතින් මම ඉතාන්ට ගොඩක් ආදරය කරනවා. මං එයාගේ අප්පච්චි මේ සිංගල් මාම්ස්ලා ගැන කතා කරන රටේ ඇයි සිංගල් ඩෑඩ්ස්ලා ගැන කතා කරන්නේ නැත්තේ කියලා මගෙන් ඇහුවා. මට ඒ කතාව තේරුන්නේ නැහැ. මං කෝ අපි එදාට කතා කරමු කියලා. මොකක්ද ඒ කතාව? කොච්චි මෙහෙමයි මං කියන කතාව ඇත්තනේ. දැන් ඇත්තනම මේ මොන ටීවී එක ගත්තත් YouTube channel එකක් ගත්තත් කතා කරන්නේ මේ සෙලිබ්‍රිටි කෙනෙක් ගෙනලා මේ සිංගල් මාම් කෙනෙක් ගැන. කොයි වෙලාවකවත් සිංගල් ඩෑඩ් කෙනෙක් ගැන කතා කරනවා මම නම් දැකලා නැහැ. ඔයා දැකලා තියෙනවද? නැහැ. ඒක තමයි. එතකොට දැන් සිංගල් මාම්ස්ලත් මේ රටේ ජීවත් වෙනවා. ඒතකොට සිංගල් ඩෑඩ්ලත් මේ රටේ ජීවත් වෙන කතා නොවුනට දැන් මේ මම කොච්චිට මේ කිව්වේ දැන් සාමාන්‍යයෙන් ලංකාවේ වැඩියෙන්ම මේ අම්මලා ගැනනේ මේ සින්දුවක් කවියක් වුණා ලියවෙන්නේ. හරිම අඩු ප්‍රමාණකින් තමයි තාත්තා කෙනෙක් මේ ගායනයේ පැත්තෙන් කවියකට ගීතයකට තාත්තා කෙනෙක් මාතෘකා වෙන්නේ හරි අඩුවෙන්. ඉතින් සිංගල් ඩෑඩ්ස්ලත් ලංකාවේ ජීවත් වෙනවා. එතකොට මම සිංගල් ඩෑඩ් කෙනෙක්. එතකොට මේ කොච්චි සිංගල් ඩෑඩ් කෙනෙක් වෙන මම මටත් ඉන්නේ දුවෙක්. වයස කියන්නද? දැන් නම් අවුරුදු 17යි. ඊට පස්සේ මොකක් හරි අවසනාවකට මම මගේ දුවගෙන් අයින් වෙන්නේ එයාට වයස මාස දෙකේදී. එතකොට මට වයස අවුරුදු 32යි. දැන් ගාන හදන්නේ මගේ වයස කීයද කියලා. දැන් අවුරුදු 17ක් මම එතකොට අවුරුදු 49. එතකොට මේ කොච්චි මේ මට අවශ්‍ය වෙනවා දැන් ලංකාවේ නීති හැටියට සාමාන්‍යයෙන් දුවෙක්ව දික්කසා දෙකදී අයිති වෙන්නේ තාත්තට. පුතෙක් තමයි නීතියෙන් අයිති වෙන්නේ අම්ම කෙනෙකුට. එතකොට නමුත් මම හිතන දෙයක් තමයි සාමාන්‍යයෙන් දුවෙකුට ගොඩක් දේවල් තාත්තත් එක්ක බෙදා හදා ගන්න බෑ ඒ ලොකු වෙද්දී. ඇගේ ජීවිතයේ එන ප්‍රශ්න තියෙන ගොඩක් ගනුදෙනු වෙන්න ඕනේ අම්මත් එක්ක. ඉතින් ඒ නිසා මම මගේ වයිෆ් ගේ රික්වෙස්ට් එක අනුව මම ඇයට බාර දෙනවා. නමුත් මම අද වෙනකන් සිංගල් ඩෑඩ් කෙනෙක් වෙලා ඉන්නේ මොකද ඒක එයාගෙන් මම ගන්න එක වචනයක් ඉඳන් තමයි දුව දෙන්න කැමති වෙන්නේ. ඇය කවදාකවත් විවාහ වෙන්නේ නැහැ කියලා. මම කොච්චි හිතන දෙයක් තමයි කවදාකවත් පුතෙක් ඉන්න මමක් බැන්දට කමක් නැහැ. නමුත් දුවෙක් ඉන්න අම්මා කෙනෙක්ට කවදාකවත් බාප්පා කෙනෙක් අවශ්‍ය නැහැ. ඒ වගේම මම මේ විදියට සිංගල් හිටියේ දැන් කවදාරි මයි වයිෆ් එහෙම අර සමානක් කෙනාට අද කතා කරන දේ හෙට වෙනස් වෙන්න පුළුවන් නේ. සමානක් කෙනාට ඇයගේ ජීවිතයේ ඒ වචනේ වෙනස් වෙලා ඒ තීරණයක් ගත්තොත් මම කසාද බැඳී යුතුයි දැන් කියලා. එතකොට මම දුවට ඉන්නේ එතන බාප්පා කෙනෙක්. ඉතින් ඒ බාප්පා කෙනෙක් කවදාකවත් තාත්තා කෙනෙක් වෙන්නේ නැහැ කොච්චි. එතන මම විවාහ වුණා නම් ওই කාලය ඇතුළතදී එතකොට එයාට වෙන්නේ පුංචි අම්මා එහෙමනේ. ඉතින් කවදාකවත් දුවේකට මමක් මිස කුඩම්ම කෙනෙක්වත් තාත්තා කෙනෙක් මිස බාප්පා කෙනෙක්වත් උමනා නැහැ. ඉතින් ඒ හින්දා තමයි මම අද වෙනකුණුත් මෙහිම දැන් අවුරුදු 17ක් සිංගල් ඩෑඩ් ඉන්නේ. මගේ හොඳම කාලේ එහෙම ගෙවුණා. ඒක කිසි ප්‍රශ්න නැහැ. මට ඕන වෙනවා මේ කොච්චි දැන් සාමාන්‍යයෙන් මට ඇඩප්ට් කරන්න පුළුවන් චයිල්ඩ් කෙනෙක්. නමුත් මම කසාද බැඳලා ඉන්න ඕනේ. මොකද සිංගල් ඩෑඩ් කෙනෙකුට නීතිය අනුව කිසිම ළමයෙක් ඇඩොප්ට් කරන්න බෑ. ඒකට මම බයොලොජිකල් ආයේ ඩෑඩ් කෙනෙක් වෙනවා නම් මම කසාද බැඳිය යුතුමයි. ඒකට මම ඒ තීරණය කරනවා මම එහෙම බඳින්නේ නැහැ කියලා මගේ දුව වෙනුවෙන්. මොකද ඇයට මොන හරි දෙයක් වුණොත් මම ඉදිරිපත් වෙන්න සිටියේ යුතුයි. මම එදාට බැඳලා නොසිටියේ යුතුයි.
මොකද මම බැඳලා හිටිය සමානක් කියලාට දරුමල්ලු ඉන්න පුළුවන් මම වයිෆ් අකමැති වෙන්න පුළුවන් මොකද එතකොට මේ මගේ දුවට වෙන්නේ පුංචම්ම කියලා මම කිව්වේ පුංචම්ම කෙනෙක් අවශ්‍ය නැහැ කියලා දුවේකට අවශ්‍ය මවක් පියෙක් මිස බාප්පා කෙනෙක්වත් පුංචම්ම කෙනෙක් නෙමෙයි කියන තැන මම ඉන්නවා එතකොට මට ඕන වෙලා තියෙනවා දැන් කුච්චි උනත් දන්නවා විවාහ වෙන්න ඉස්සරලා සහ විවාහ වුණාට පස්සේ කාන්තාවගේ ලොකු ආසාවක් තමයි දුවෙක් නෙමෙයි කාන්තාවක් බලාපොරොත්තු මම හිතන විදිහ පුතෙක්. ඒකට දැන් සමානක් කෙනාට අපේ සිමන්දි රණතුංග මේ නිරංජලා සරෝජිනී මහත්මිය කියන ගීතයකිනුත් කියනවා ශ්‍රීමා බෝධියට පිරිමි පුතෙක් ඕනේ කියලා නේ. ශ්‍රීමා බෝධියට ගිහිල්ලා ඇය බාර වෙනවා එයාට අවශ්‍ය වෙන්නේ පුතෙක් කියලා. හැබැයි නිකම් පුතෙකුත් නෙමෙයි. පාරේ එක්ක යන්න ඇත්තෙක් වගේ පුතෙක්ව තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි අම්මා කෙනෙක්ගේ ප්‍රාර්ථනාව. ඒකට බඳින්න ඉස්සර සහ බැඳලා පස්සේ ඇය මේ කවදාද බලාපොරොත්තු වෙන්නේ ඇතෙක් වගේ පුතෙක්. ඒකට තාත්තා කෙනෙක් කවදාකවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඇතෙක් වගේ පුතෙක්. මුතු පුතාලට ආදරේ නැහැ නෙමෙයි මේ කොටි වර්ධව තේරුම් ගන්නපා. ඇය මේ කැමති වෙන්නේ ගොඩක් දැන් අම්මා පුතේකට කැමති වෙද්දී තාත්තා කෙනෙක් ගොඩක් වෙලාවට කැමති වෙන්නේ බොනික් එක්ක වගේ දුවේකට. ඔයා වගේ ලස්සන. එතකොට මේ දැන් ඒකට පොඩි කාලේ ඇයව මේ පොඩි බබාව නාවන්න කරන්න කොණ්ඩයක් එහෙම දන්න විදිහට ගොතලා අපිට සාමාන්‍යයෙන් කොච්චිලා වගේ අපිට එහෙම ලොකු එක්ස්පීරියන්ස් එකක් නැහැ දුවේක කොණ්ඩයක් පිරලා ලස්සන කොණ්ඩයක් දාන්න. නමුත් අපි දන්න විදිහට අපි ගොඩක් ආසාවක් දක්වනවා ඒ දුවව ලස්සනට අන්දලා කරලා මේ නාවල කරලා එහෙම ගමනක් එක්ක යන්න. ඒ තාත්තා කෙනෙක්ගේ ලොකු ආසාවක්. එතන මමත් ඒ දේ ඉෂ්ට වෙනවා මට. නමුත් මොකක් හෝ අවාසනාවට මට ඒ දේ අහිමි වෙනවා. ඉතින් හැමදේම මේක අස්තිර ලෝකයක් නේ කොච්චි. දැන් ඉතාන්නන්නේ මේ ඒකට රිප්ලේස්මන්ට් එකක් ඔව් ඒක තමයි. දැන් ඒකට මම ඔයාලට කිව්වා මේ සාමාන්‍යයෙන් මට ඇඩොප්ටඩ් චයිල්ඩ් ඇඩොප්ටඩ් පාද කෙනෙක් වෙන්න බෑ කියන මොකද මේ නීතිය අනුව. ඒකට මම තීරණය කරනවා දැන් මේ බ්‍රීඩ් එක මේ සිසු බ්‍රීඩ් එක කොණ්ඩේ තියෙනවා අපිට ලස්සන අඳන්න පුළුවන් අපිට ඕන විදිහට හෙයාර් ස්ටයිල් එකක් දාන්න පුළුවන් ඒ විදිහට හැමදේම අපිට කරන්න පුළුවන්. ඉතින් ඇත්තෙන්ම මේ බ්‍රීඩ් එක හරියම මේක පෙට් බ්‍රීඩ් එකක් මේක කියන්නේ ගොඩක් මේ ඩොග්ස්ලා හදනවා එක්කෝ මේ ගාඩ් ඩොග් විදිහට හදනවා පෙට් ඩොග් කැටගරි එකනේ මෙයා ඉන්නේ. එතකොට මෙයාට අවශ්‍ය වෙන්නේ මේ කොච්චි හැමතිස්සෙම ආදරේ. එතකොට මේ මම මගේ තෝරා ගැනීම හරි මොකද මම කලින්නුත් පෙස්ලා මගේ ජීවිතේ මම ස්ට්‍රීට් ඩොග් ඉඳන් හැම බ්‍රීඩ් එකක්ම හදලා තියෙනවා. නමුත් මම අතන මගේ වයිෆ්ගෙන් වෙන්වීමත් සමග මට ඕන වෙන්නේ ලවබල් ඩොග් කෙනෙක්. ඊට පස්සේ මේ පෙට් බ්‍රීඩ් එක නමුත් මම දැන් මේ ඉතාලි විතර නෙමෙයි මම ලංකාවේ සිට්සුලා මං හැදුවා. එතකොට මේ ඒ බ්‍රීඩ් එක මේ කොච්චි මේ ලංකාවේ පියර් බ්‍රීඩ් එකක් නෙමෙයි සිට්සු ඉන්නේ. ටෙරියර් මිස් වෙච්ච බ්‍රීඩ් එකක්. ඉතින් මට ඕන වෙනවා මේ හරිම පියර් බ්‍රීඩ් එකක් ගෙන මොකද මම මේගොල්ලොත් එක්ක ගත එක්ස්පීරියන්ස් එකත් එක්ක මේක මටම හදපු නිෂ්පාදනයක් වගේ. ඔව් එතන මෙයාට කතා කරන්න විතරයි බැරි. ඒ අනිත් හැමදේම මට ලැබෙනවා. මම බලාපොරොත්තු කියන්නේ ලවිං කැටගරි. ඔව් ඒක දැන් ඔය මේ ඩොග්ස්ලා මේ බෙදෙනවා මේක ගාඩ් ඩොග්ස්ලා එහෙම බෙදලා මේක මේ පෙට් ඩොග් කෙනෙක්. පෙට් ඩොග් කෙනෙක් කියන්නේ ගෙදර ඇතුළේ සුරතලයට හදාගෙන ඉන්න කෙනෙක්. ඉතාන්ට මේ තේරෙනවනේ. ඉතාන්ට කතා කරන්න විතරයි බැරි. ඉතාන්ට මාවත ඉරුම් ගන්න හොඳටම පුළුවන්. කොච්චිට මම තව දෙයක් කියන්න. මේ කොච්චි දැන් සාමාන්‍යයෙන් දැන් ඔයා මෙතන මාවගෙන මාව ඉන්ටර්විව් ගන්න නෑ මමත් ඔයාව ඉන්ටර්විව් කරන්න කමන්නේ කමන්නේ. හරි. කොච්චි මෙහිමයි මේ දැන් සාමාන්‍යයෙන් ඔයාට මොකක් හරි අපි කියමුකෝ සමාජයෙන් එන ප්‍රශ්නකදී එක්ක පවුල් පසුබිම් එන ප්‍රශ්නකදී එක්ක මොන හෝ ප්‍රශ්නකදී ඔයා ඒ ප්‍රශ්නේ ඔයා කාත් එක්ක ෂෙයා කරගන්නවා. ඔව් මං හැදිලා තියෙන විදියත් එක්ක මට එහෙම තනියෙන් හිතේ තියාගෙන බෑ මට කතා කරන්න. ඔව් සාමාන්‍යයෙන් ඔයා ෂෙයා කරගන්න කාත් එක්ක. ගොඩක් වෙලාවට අම්මා එක්ක. අම්මත් එක්ක හරි. ඒකම ඔයා සාමාන්‍යයෙන් යාළුවෝ දැන් අම්මත් එක්ක කියන්න බැරි දෙයක් ඔයා යාළුවොත් එක්ක ෂෙයා කරගන්නවා. ඔව් ඉස්සර එහෙම කරා දැන් එහෙම කරන්නේ නැහැ. ඔව් මෙහිමයි මේ කවුද කොච්චි මට මෙයා ගොඩක්ම මාත් එක්ක මේ බැඳියාවක් ඇති වෙන්නේ. මොකද මට එන ප්‍රශ්න වලදී සමහරක් වෙනාවට මට
ගෙදර අයත් එක්ක කියන්න බැරි ප්‍රශ්න ඇති වෙනවා. මොකද මම තනියම ජීවත් වෙන හින්දා. කෙනෙක්. ඔව් මේ කියන්නේ එනවනේ සමාජයෙන් ප්‍රශ්න එනවා ගොඩක්ම තනියම නිසා. මගේ ගෙදර පවුල් පසුබිමින් එනවා. ඒ සමානක් වෙලාවට මට යාළුවෙක් එක්ක නම් කියන්න මම කොටින්ම තෝරගන්නේ නැහැ. හේතුව කොච්චි මේ අපි කිමු මට තියෙන ප්‍රශ්නයක් ඔයා මගේ හොඳම යාළුවා කෙනෙක් මම ඔයත් එක්ක කියනවා. නමුත් මේ යාළුකම රැඳෙන්නේ දැන් ඒ සමානක් වෙලාවට ඒ පුද්ගලයාට ඒ යාළුවාට අපිව යාළුකමේ තියෙන මගෙන් දෙයක් ලැබෙන තුරු විතරයි ඒ යාළුකම තියෙන්නේ. ඔයාලා සමහරලාට කියන හොඳම යාළුවා තමයි කවදා හරි හොඳම හතරවෙනි කියලා හැමදේම දන්න කෙනා. ඔව් ඒතකොට මම ඔයත් එක්ක මේ කොච්චි ඒ මගේ ප්‍රශ්නේ ෂෙයා කළොත් ඔයා කවදාද මාත් එක්ක තරහ වුණ දවසට ඒ මම ඒ කිව්ව ස්ටෝරිය මේ ආයෙත් මේ රීස්ටෝරියක් කරලා තමයි එළියට එන්නේ. ඒකට හරි ගොඩක් විශේෂණ දේවල් ඔක්කොම දැන් අර මේ දැන් අපි කියමුකෝ සින්දුවක වේරියේෂන් වගේ ඒ වගේ ගොඩක් එයා එකතු කරනවා කොටස් වේරියේෂන් වගේ එකතු කරනවා. ඒ වගේ අපි කවදාකවත් ඒ කියපු නැති දෙයක් ඒක ආයෙත් රීස්ටෝරි කරලා අමුතුම දෙයක් තමයි ආයෙත් මෙයා සමාජගත කරන්න බලන්නේ. එතකොට මට අර මම අර යාළුවත් එක්ක මගේ දේ අර මම ෂෙයා කරගන්නවානේ. ඊට වැඩි ලොකු ප්‍රශ්නයකට මම මූණ දෙනවා. ආයෙ අර යාළුවා එළියට දාන ඒ ස්ටෝරියත් එක්ක මම මේක කරනවා. නමුත් මට මේ කොච්චි මම හිතන්නේ තරන්නේ මේ මානඟ 10 දෙනෙක් ඉන්නවා. ගෙදර 10 දෙනෙක් ඉන්නවා. 10 දෙනෙක් ඉන්නවා. ඔව්. මොකද මේ ඔක්කොම ශිට්සුද නැත්නම් ශිට්සු. මොකද මේ මම ඔයාලට කිව්වේ මේක තමයි මගේ ජීවිතේ. my god 10 දෙනෙක් ඉන්නවා. ඔව් මේකෙන් 7 දෙනෙක් ඉම්පෝර්ටඩ් මම රෂ්‍යාවෙන් ඉඳන් ඉම්පෝර්ට් කරපයි. සහ 3 දෙනෙක් ඒ අයගෙන් පැවතෙන දුවලා පුතාලා. ඔව්. එතකොට මේ කොචි දැන් ඔය මට එන ප්‍රශ්නය මම මේගොල්ලොත් එක්ක ගොඩක් වෙනාට ෂෙයා කරගන්නවා. මෙයාට එහෙම කන දෙනවා. මට අවශ්‍ය වෙන්නේ මගේ ප්‍රශ්නෙට කවුරු හරි මට පෙන්නලා ඒකට උත්තරයක් දෙන්න නෙමෙයි. කවුරු හරි අහගෙන ඉන්න. අපි හැමෝටම ජීවිතේ ඕන කරන්නේ එහෙමනේ. අපිව කවුරු හරි අපිට අහුම්කම් දෙන කෙනෙක්. ඔව් එතකොට මේගොල්ලෝ අහුම්කම් දෙනවා. කවදාකවත් මේ කොච්චි මෙයා මට අහුම්කම් දෙනවා. ඒ දිහා බලන් ඉන්න. එතකොට මගේ ඒ ප්‍රශ්න වෙන. මම සමහර කෙනා මගේ ප්‍රශ්නත් එක්ක පිළිමිය අඬන්නේ නැහැ කිව්වට පිළිම තමයි වැඩිම අඬන්නේ. ඒකට හොඳම උදාහරණේ තමයි මේ කොච්චි පිළිම කෙනෙක්ගේ කොට්ටේ. අන්න එතන තමයි කොට්ටේ සමානක් කියලා තෙත් වෙනවා. දාඩිය දැම්මෝ. මේ පිළිමි ලෝකෙට පේන්න අඬන්නේ නැහැ. මොකද ලයිට් එකයි මොකද පිළිමිකමට. මොකද අපි මේ සමාජයේ තුන අපි මේ ගොඩනගා ගන්නවානේ පිළිමිකමක් කියලා එකක් පෞෂණත්වයක්. මට ඒ වචනේ මේ හරියට ප්‍රොනවුන්ස් වෙන්නේ නැහැ. ඔව් අන්න ඒ නිසා අපි පිළිමි අපි ලෝකෙට යන්නේ මේ ගෑනුවේ කඳුළුවක් කරන්න කැමති නැහැ. නමුත් පිළිමි බැඩීම අඬනවා. මොකද දැන් මගෙත් එක්ක ගත්තම මම ගොඩක් කරලා මගේ ප්‍රශ්න දරා ගන්න බැරි වෙන මම අන්නලා තියෙනවා. හැබැයි මේගොල්ලොත් එක්ක. මොකද කවදාකවත් මේ ප්‍රශ්නේ මායි ඉතන්ලයි අතර මේක ෂෙයා වෙලා මට අවශ්‍ය වෙන්නේ මගේ දේ කියන්නනේ. ඒතකොට ඒ අපි මේ ෂෙයා කරගන්නවා. නිසා මේක එළියට යන්නේ කවදාකවත් ඉතන් හෙට යන්නේ මාත් එක්ක මෙයාට මම පොඩ්ඩක් හරි ලන්ච් එක හරි ඩිනර් එක හරි මම වතුර ටිකක් හරි එහෙම දෙන්න පරක් වුණා කියලා හෙට මාව විවේචනය කරන්නේ වෙන කාත් එක්ක. හැමෝටම ඕන කරන්නේ ඒ වගේ ශක්තිමත් ආදරණීය නොවෙනස් වෙන බැඳීමක් නේ. ඒකට මනුෂ්‍යාත්මයක්ම වෙන්න ඕනේ නැහැ. පොඩි ඩිස්ටර්බ් කරනවා. කොච්චර මං කිව්ව දේත් එක්ක එකඟ වෙනවද? අනිවාර්යෙන්. ඒක තමයි මං කිව්වේ. ඒ නිසා මට එදා හිතුණා මේ රසංග මහත්මයා කියද්දි මේ කතාව වෙනස් කතාවක් කියලා. අර මං කිව්වා වගේ සමහර වෙලාවට තමන්ගේ කතාව කාට හරි කියා ගන්න බැරි වෙච්ච දාට මේ ජීවිතෙන් සමුගත්ත මිනිස්සුත් අපි දැකලා තියෙනවා. අනිවාර්යෙන් මේ කොච්චර මේ දැන් මිනිස්සෙක් දැන් මේ සුසයිඩ් කරගන්න යනවා නේද? එතකොට මේ දැන් මේ සුසයිඩ් කරගත්තම දැන් මේ ගොඩක් අය මේ සමානක් වෙනාට දැන් මම සුසයිඩ් කරගන්නවා කියමු. ජීවිතේත් මම කරගන්නේ මේ just example. මේ මම දැන් මේ කොච්චිත් එක්ක කියන්නේ මම try කරනවා හැමතිස්සෙම මම මේ ඔයාව මේ මාත් එක්ක සම්බන්ධ කරගෙන මම කියන්න try කරනවා. නමුත් ඔයාත් එක්ක තියෙන කාලේ සහ ඔයාගේ වැඩත් එක්ක ඒකට අවස්ථාවක් නැති වෙන්න පුළුවන් සමානක් වෙනාට ඔයා මාව මම කියන ප්‍රශ්න අහුම්කම් නොදෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. අන්න එතනදී තමයි මිනිස්සෙක් සුසයිඩ් කරගන්නේ. ඒතකොට දැන් සුසයිඩ් කරගන්නේ මේ සමාජයේ ඉඳන්. ඒතකොට සුසයිඩ් කරගත්තට පස්සේ මේ සමාජයෙන් තමයි වයින්නේ මේ වගේ මොඩෙක් කියලා. ඉතින් නමුත් ඒ මිනිස්සයා තමන්ගේ හදවත තුළ මේ
නැගෙන ප්‍රශ්නේ මේක කාටද කියන්නේ ඒක කවුරුත් ඇහුවේ නැහනේ. ඒ අහන්න නැතුව ඉතින් ඒ මිනිස්සුම ආයෙ චෝදනා කරනවා මේ ඇහුවේ නැහැ කියලා. මොකද ස්ට්‍රෙස් කියන එක හරි අපහසු දෙයක් මේ දරා ගන්න. මොකද මම ඔයාලට තව දෙයක් කියන්නම්. මේ මගේ දැන් අපි සාමාන්‍ය මේ බෝල් එක වඩ තියෙන්නේ. එතකොට අපි මේ කියනවා මේ සාමාන්‍ය මේක පරම්පරාවට යන කියලා අපි අහලා තියෙනවානේ. එතකොට මගේ අම්මාගේ පැත්තෙන්වත් මගේ තාත්තාගේ පැත්තෙන්වත් මෙහෙම කාටවත් බෝල් එක නැහැ. මෙතන මේ කොචි ලොකුම තිබුණ ලොකු ස්ට්‍රෙස් එකක් නේ. එතන මට මේක කියා ගන්නත් කවුරුත් නැහැ. එහෙම මම පවුල ඇත්ත එක කියා ගන්නත් බෑ. ඉතින් ඔන්න ඒ හින්දා මම 100% විශ්වාස කරනවා මට ඒ ඇතිවුණ ස්ට්‍රෙස් එකත් එක්ක තමයි මේ මයි කොණ්ඩෙත් එහෙම යන්නේ නැති කියලා. නමුත් මම නම් කවදාවත් මටත් හිතලා තියෙනවා උඹ සුසයිඩ් කරගන්න මට ඒ ආව ප්‍රශ්නත් එක්ක. මම කවදාවත් මේ එතනට ගියේ නැහැ. මොකද මගේ ප්‍රශ්නේ මම මගේ බව්වත් එක්ක හරි මම කාත් එක්ක හරි මම බිත්තියත් එක්ක හරි කියලා මගේ ප්‍රශ්නේ මම විසඳගත්තා. එහෙම හයිය මිනිස්සු ඉන්නවා. ඉතින් අපි හැමෝමනේ දරා ගැනීම තමයි වැදගත්. ඒක බැරිම තැන මම හිතන්නේ අපි අපේ හිතට එකඟ හෝ එකඟ නැති හෝ තීරණ ගන්නවා. ඉතින් මේ ඉන්න මේ ඉතාන් තමයි මේ අපච්චිගේ කතාව අහගෙන ඉන්නේ. ඒ නිසා ඔහුට ජීවිතේ කිසිම තනිකමක් පාළුවක් දැනෙන වෙලාවට මෙයා ඒ අඩුව පුරවනවා. ඒ නිසා තමයි අර කිව්වා වගේ දැන් විවිධ වර්ගවල සුරතල් සතුන් ඉන්නවා. ශිත්සු කියලා කියන්නේ වගේ ආදරණීය කොට්ටාශයක්. මේ ඉස්සරහදීනේ ඉතාන්ට හම්බ වෙච්ච සම්මාන ටික මේ සම්මාන සහ ලංකාවේ ජනප්‍රියම සුනකයා විදියට තව මොනවාද? පෙට් මොඩල්. පෙට්. ඒ කියන්නේ සුරතලා මේ පොපියුලර් පෙට් and පොපියුලර් පෙට් මොඩල්. දැන් මේ සම්මාන හතරම හම්බෙලා තියෙන්නේ ඒ වෙනුවෙන් ඒ විතරක් සහ චැරිටි වලට. ඒ වගේම තමයි මෙයා තමයි ලංකාවේ වැඩිම ජනප්‍රිය කාණ්ඩය කියන්නේ නළු නිලියන් අපේ ගායක ශිල්පීන් ඒ ඇත් එක්ක ඡායාරූප ගත්ත සුනකයා බවටත් පත් වෙන්නේ නේද? ඔව් මෙහෙමයි දැන් මෙයාට ජනප්‍රියම සුරතලාට මෙයා නොමිනේට් වෙන්නේ මෙයා ඒකට සමාජ මාධ්‍ය මේ Facebook, TikTok, Instagram සහ මුද්‍රිත මාධ්‍ය පත්තර සහ විද්‍යුත් මාධ්‍ය ටෙලිවිෂන් සහ ඒ වගේ කැපී පෙනෙනම සුරතලා. මොකද ගොඩක් පත්තර වල මෙයා ගැන කතා වෙනවා සහ ටීවී මාධ්‍ය තුල සහ සමාජ මාධ්‍ය නම් මෙයාට කොහොමත් උරුමනේ. ඒ තුල මේ වෙනද තමයි ජනප්‍රියම සුරතලාට සම්මානය ලැබුණේ. සහ මේ පොපියුලර් පෙට් මොඩල් කියන සම්මානය ලැබුණේ මේ කවුද? කොච්චි. මේ මොකද ඔයා කිව්වා වගේ ජනප්‍රියම නිලියන් සහ නිරූපණ ශිල්පිනියන් සමග ඡායාරූපවල ඉන්නවා සහ මෙයා මේ ගොඩක් වෙඩින් ප්‍රී ෂූට් වල ගොඩක්ම ඉන්නවා. ඒ කියන්නේ පුදුමාකාර ඡායාරූප ප්‍රමාණයකට මොහොන දීලා ඉන්නවා සහ අපි දැකලා තියෙනවා මේ ඉතාන්ව හරි ලස්සනට බලා ගන්නවා. ඉතින් ඒ නිසා ඉතාන්ගේ ඒ තියෙන ආදරය අපච්චිගේ තියෙන ආදරය හැමදේම ඉතාන්ට හරිම වටිනවා. ඉතාන්ගේ මොනවද මේ තව ඉස්සරහට තියෙන බලාපොරොත්තු එයා සම්බන්ධයෙන්? බලාපොරොත්තු නම් ගොඩක් තියෙනවා. දැන් අපේ කොච්චි බලමු හෙට අනිද්දාට අපේ ලංකාවේ ජනප්‍රියම විදසර ජනප්‍රියම තාරුණ්‍ය රංගන ශිල්පිනියන් සමග මේ ඉතින් හරි ලස්සනට එයාගේ බර්ත්ඩේ ෂූට් එක කළා. අපි බලමු දැන් හෙට අනිද්දාට එකේ මම එළියට එනවා. ඔව් මම කියන්නේ නැහැ තාත් එක කියලා. දැන් හැබැයි බර්ත්ඩේ එක කොහොම වෙතත් මම දැකලා තියෙනවා අපේ ගායත්‍රි අක්කා එහෙම එක ගොඩක් ළඟින් ආශ්‍රය කරනවා ඉතින් නේද? ඔව් ගායත්‍රි කියන්නේ මේ ඉතින්ගේ මේ නිකන් මව වගේ. මේ ගායත්‍රිට හරි ආදරේ අපි ඉතින්. මේ දැන් මම හිතන්නේ ගොඩක්ම ඉතින් ලංකාවේ ජනප්‍රිය වෙන්නත් පළවෙනි හේතුවක් ගායත්‍රි. මොකද මේ අපි ෆොටෝ ෂූට් එකක් කළා. ඒ ෆොටෝ ෂූට් එකත් එන්න ඉස්සලා ගායත්‍රි පොඩි වීඩියෝ ක්ලිප් එකක් දැම්මා. ඒක කිව්වේ මේ ඇත්තම අපේ දැන් මෙයා ඉතින් අර ජනප්‍රිය සුරතලාට සම්මානය ලැබුණානේ කොච්චි. එතකොට ගායත්‍රිව අපිට ලැබුණේ එතනදී. එතකොට මේ ගායත්‍රි ඒ වීඩියෝ එකේ මේ අද උදේම මට ගිෆ්ට් එකක් ලැබුණා. මට මේ ඒ ගිෆ්ට් එක ලැබුණේ මගේ ක්‍රෂ් එකෙන්.
උහු ලංකාවේ නෙමේ මේ රශයෙන් ජාතිකයෙක් ඔහු මෝස්ත නිරූපණ ශිල්පියෙක් මට වඩා වයසින් බාලයි මම තමයි ඔහුට ඉස්සල්ලාම ආදරය කිව්වේ කියලා. ඒක තමයි මේ උනේ ඉතින් ගොඩක් අය ඔක වැරදියට තේරුම් ගත්තා මොකද මේ ගායට්ටියේ කවුරු හරි මොරල් කෙනෙකුට වයසින් අඩු කෙනෙකුට ආදරය කරනවා. අපේ මිනිස්සුන්ට දැන් මේ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවානේ මේ කියන්නේ කාමාරි මේ කියන්නේ එහෙම ලව් කළාට කිසි ප්‍රශ්න නැහැ. වයසින් අඩුයි කියන එතනදී මේ ගොඩක් හරි අකමැත්තක් අපේ සමාජයෙන් එල්ල කරනවා. ඒ සංස්කෘතිකමය පසුබිමත් එක්ක නේද? එහෙම වෙන්න බෑනේ කොච්චි දැන් මේ ඔයා කැමති කෙනන්නේ ඔයා ආදරය කරන්නේ. ඔයා අකමැති කෙනෙකුට ආදරය කරන්න බෑනේ. මම නම් එතනදී හරි ඒ වීඩියෝ එක මම දැක්ක මම හිතන්නේ පස්සේ තමයි අපි දැනගත්තේ මේ ඉතාන් ගැන. ඉතින් දැන් ඉතාන් වගේ හුදට බැනුම් ගැව්වා. ඔව් නේද මම දැක්කා. මේ දැන් සමහරක් පේජස් වල මේ Facebook 1 මිලියන් එහා views ගිහලා තිබුණා. මගේ TikTok 912 ඒ කියන්නේ ලක්ෂ ගණනින් ඉතාන හැමෝම හොඳට අඳුරනවා. ඒ වගේමයි රසංග මහත්මයාවත් ඒ වගේම අඳුරනවා. ඉතින් ඉතාන් කියලා කියන්නේ ලංකාවේ ඒ වගේම ජනප්‍රියත්වයට පත් වෙච්ච බොහොම ආදරණීය සුරතලෙක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් සුනක සුරතලෙක් දැන් ලංකාවේ ඇත්තටම ලොකු ඉඩක් මේ වෙනුවෙන් තියන්නේ නැහැ. හැබැයි පිටරට නම් මේ වෙනුවෙන් විවිධ තරඟ එහෙම නැත්නම් විවිධ උත්සව මේ සියල්ල සිදු කරනවා. ලංකාවෙත් එක්තරා මට්ටමකට සිදු කරනවා. නමුත් ඒක ඒ අය දැන් විශේෂයෙන්ම මේ අයට ආදරය කරනවා කියන්නේ මේ අයත් එක්ක ජීවත් වෙනවා කන බොන දේවල් බේත් ඒත් ගන්න ඒක වෙන සබ්ජෙක්ට් එකක් නෙතින් නේද? ඒක දන්න අය ඒක දන්නවා කොහොමද කරන්න කියලා සහ සුරතලුන්ට ආදරය කිරීම කියන එක ජීවිතේ අර මගේ තියෙන හැම හොඳම යාළුවෙ නිදාගන්නේ ඇඳේ තියාගෙන කන්නේ බොන්නේ හැමදේම එකට තමයි කරන්නේ. ඉතින් අද අපි අපේ මේ ඉතාන් ගැන කතා බහ කරා. තව මට කියන්න දැන් ගෙදර ඉන්නවනේ තව 10 දෙනෙක්. මෙයත් එක්ක 10යි. ඔව් මෙයත් 10යි. ඔක්කොම 10යි. ඔව් 10 දෙනා බලා ගන්න ඔබතුමාට වෙලාව තියෙනවද? ඔව් මේ ඔයා කියන්නේ කොච්චි දැන් අපේ දැන් ලොකු මිතාව දෙයක් මම කියන මගේ මේ අක්කලා තුන්දෙනා තමයි මට දැන් ඉන්නේ. ඒගොල්ලෝ ගොඩක් විදේශ ගත වෙලා ඉන්නේ මේ ගොඩක් යුරෝප් වල. ඉතින් දැන් මගේ අම්මත් නැති වුණා දැන් අවුරුදු 3කට ඉස්සෙල්ලා. ඉතින් අපිට මේ දේ තියෙන දේවල් විකුණා ඒගොල්ලන්ගේ මේ එක මම ඒ රටට ඇවිල්ලා පදිංචි වෙන්න කියලා. UK වලට මම කවදාකවත් එහෙම යන්න එකක් හේතුව මගේ අම්මා තාත්තා බුම් දාන එකලේ මෙහි අනිත් එක මේගොල්ලෝ දැන් අකම් මට දැන් 10 දෙනාගෙන් අඩුම ගන්න දැන් මම හැම කෙනෙක් ඉඳන් මේගොල්ලෝ දාලා එන්න අඩුම ගන්න අපි 3 දෙනෙක් නැත්නම් 4 දෙනෙක් අරගෙන යමු කියලා. දැන් මගේ එකම ප්‍රශ්නයක් මම එල්ල කළා කොච්චි මේ දැන් මගේ අක්කටත් දුවලා දෙන්නයි පුතායි ඒගොල්ලෝ ඉංග්‍රීසි වල ඉන්නේ. ඊට පස්සේ මේ මම එකම ප්‍රශ්නේ මේකනේ ඔයාගේ මේ ළමයි 3 දෙනාගෙන් ඔයාට එක්කෙනෙක් තෝරගන්න කිව්වොත් ඔයා කොහොමද තෝරගන්නේ? ඒතකොට දැන් මට මෙතන 3 දෙනෙක් හරි 4 දෙනෙක් හරි තෝරගන්න හරි අපහසුයි 10 දෙනාගෙන්. මොකද මේ 10 දෙනාම මගේ ළමයි. ඉතින් මේ මට මගේ දුවේ ඉන්නවා. ඒ වගේම දැන් මේ 10ත් එක්ක මට ළමයි 11ක් ඉන්නවා. ඉතින් ඉතාන්ගේ අප්පච්චි අද ඉතාන්ව අරගෙන ආවා අපිත් එක්ක මිස් කොච්චි ප්‍රෝග්‍රෑම් එකේ කතා බහ කරන්න. ඉතින් සාමාන්‍ය මේගොල්ලන්ගේ වයස කොච්චර කල්ද ඒගොල්ලන්ට සීමාවක් තියෙනවද නේද සාමාන්‍යයෙන්? අවුරුදු ඒ ගැන මම කියන්නත් කැමති නැහැ. ඒකද අර ඇස් වලට කඳුලක් එන එක තමයි මේ වගේ වයසක් නේ මේගොල්ලෝ ඉන්නේ කියලා නෑ. මම කියන්නේ කුචි මගේ ආයුෂත් තරම් මේගොල්ලෝ ජීවත් වෙන්න ඕන කියලා. ඒකට මොකද මේ හරි අපහසුයි දරා ගන්න මේ බැඳීම කොහොමද මේ බලන්නකෝ. ළඟට වෙලා තුරුලට වෙලා ඉන්න ඕනේ. දැන් මේ කුචි මේ මම දැන් මේ ඉතාන්ට ප්‍රීෂූට් වලින් යම්සි මුදලක් මම අය කරනවා. හේතුව මේ මොකද ටැක්සිරෝ තින්න බෑ. කිසිම දෙයක් නොමිලේ දුන්නත් අපේ අයට අගයක් නැහැ. එතකොට මේ දැන් ඒ ලැබෙන මුදල් වලින් මම ගොඩක් සමාජ සත්කාරවල තමයි ඉන්නේ. මම බෞද්ධයෙක් විදියට මම විශ්වාස කරන දෙයක් තමයි කොච්චි දැන් අපි දකිනවා මේ පාරේ අපි ඉදින්දා යද්දිත් ඒ දකින්නෙත් බව්ව. ඔයා දකින්න සමානක්කයට කන්න නෑ මේ තුවාල හැදිලා කිනිතුල්ලෝ එහෙමම ඉන්නවා. කවුරු හරි මිනිස්සෙක් දුන්නොත් තමයි ඒගොල්ලෝ කන. ඉතින් ඔයා බලන්න ඒත් බව්වෙක් මේත් බව්වෙක්. ඒකට මේගොල්ලන්ගේ මේ බ්‍රීඩ් එක අනුවත් මේගොල්ලෝ සමානක්කලට ලොකු කුසලයක් කරලා තියෙනවා. ඒ ආත්මේ හොඳ බ්‍රීඩ් එක වෙන්න සමානක්කලට තත්ත්වයක උපදින්න නේ. ඒතන මේ දැන් අපි මේ දන්නවා මේ කුචි දැන් සමානක්කලට මේ සමහරක් බව්වෝ ඉන්නවා. මිනිස්සුන්ට වඩා මේ සැප විඳිනවා. එතකොට මේ
දැන් මට අවශ්‍ය වෙන්නේ කොච්චි මේගොල්ලෝ මගේ මම ඔයත් එක්ක කිව්වේ මේ මගේ මොනවාරි මගේ හැමදේම ෂෙයා කරගන්න මේගොල්ලොත් එක්ක කියලා. ඉතින් මට මේ මගේ තනි නොතනියට මගේ මේ ප්‍රශ්න අහගෙන ඉන්න මේ මගේ මේ ස්ට්‍රෙස් එක අඩු කරන්න විතරක් නෙමෙයි මට මේගොල්ලෝ අවශ්‍ය වෙන්නේ. මේ මම බෞද්ධෙක් විදිහට මම බලාපොරොත්තු වෙනවා. දැන් මේගොල්ලෝ ඇත්තට මගේ මේ ළමයිනේ. මේ දුවල පුතාලා. ඒකට දැන් සාමාන්‍යයෙන් තාත්තා කෙනෙක් ළමයෙක්ගේ අධ්‍යාපනය මට්ටම දියුණු කරලා සමාජයේ හොඳ තත්ත්වයක් කරන දෙන හොඳ ලංකාවේ හොඳ පුරවැසියෙක් කරන්නේ තාත්තා කෙනෙක්ගේ අම්මා කෙනෙක්ගේ දෙමාපිය වෙන හැමෝගෙම ප්‍රාර්ථනාව. ඒකට මම මේගොල්ලන්ටත් මට කරන්න පුළුවන් හොඳම දේ තමයි මේගොල්ලන්ටත් මේ කුසල් රැස් කරලා දීලා ඊළඟ ආත්ම භාවයේ මනුස්ස ආත්මයක් ලබලා දෙන්න. ඉතින් ඒක තමයි ඒ ලැබෙන මුදල් වලින් මම ගොඩක් මේගොල්ලන් පින් අතේ වැඩ කරනවා. ගොඩක් කුසල් රැස් කරලා දෙනවා. සාමාන්‍යයෙන් කොච්චි දැන් පාරේ ඉන්න බව්වෙකුට උනත් පාන් කෑල්ලක් හරිය අරන් දෙන්නේ මිනිස්සෙක්. නමුත් මේ ඔයා අහලා නැති ඇති මම හිතන්නේ ආසියානු ලෝකෙම වෙන මේ පළවෙනි සිදුවීම මේක බව්වෙක් මිනිස්සුන්ට උදව් කරනවා. ඒක ලස්සන කන්සෙප්ට් ඒක ලස්සන කන්සෙප්ට් එකක් පැහැදිලිවම. ඉතින් ඉතාන් කියලා කියන්නේ මම හිතන්නේ ඉතාන් ගොඩක් පින් කරපු කෙනෙක් වෙන්නේ නැති. ඉතින් ඔබතුමා ළඟ හැදෙන්න ඒ වගේම පින් කරගන්න ඔබතුමා අවශ්‍ය වටපිටාව හදලා දෙනවා. ඉතින් ඉතාන්ට කතා කරන්න, ඉතාන්ව හම්බ වෙන්න, එයාත් එක්ක ෆොටෝ ෂූට් එකක් කරන්න, නැත්නම් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න කැමති අයට පුළුවන් රසංග මහත්මයාව සම්බන්ධ කරගන්න. කොහොමද කරන්න ඕනේ? හරි 077යි 22යි 55යි 860 මම ආයිත් කියන්න 077යි 22යි 55යි 860 ඔයගොල්ලෝ කවුරුනේ මේ ආදරය කරනවා නම් ඉතාන්ගෙත් Facebook page එක තියෙනවා. ඉතාන් කියලා ඉතාන් කියන්නේ ඉරිදා කියන්නේ යන්න. එතකොට ඉතාන් කියලා සිංහලෙන් ටයිප් කරලා බෝයි කියන ඉංග්‍රීසි වලින් මේක කරන්න ඉතාන් බෝයි. ඉතාන් කියන සිංහලෙන් බෝයි ඉංග්‍රීසි වලින් සර්ච් කරන්න. ඉතාන්ගේ page එක ඔයගලන්ට බලා ගන්න පුළුවන්. හරි. එතකොට මගේ අවසාන ප්‍රශ්නය දැන් පුතාලා දුවලා විදියට හදනවා නම් මේගොල්ලෝ වන්දලා දෙන්නත් වෙනවනේ. එහෙම කරනවද? එහෙම කරන්නේ නැහැ. මේ මානක මේ ඉන්නවා මම ඒ වෙනස් අය තමයි අරන් තින්නේ. දැන්ට මානක ඉන්නේ පුතාලා 5යි. දුවලා 5 දෙනා. අයින් කපල්ස් තින්නේ. මේ කපල් කරන්නත් පුළුවන් විදිහට එහෙම තියාගෙන ඉන්නවා. හරි. ඉතින් මේ දවස්වලත් මේ ඉතින් තාත්තා කෙනෙක් වෙලා ඉන්නේ. ඔව් පුතාලා දෙන්නෙක්ගේ දුවෙක්ගේ. මම හිතන්නේ හැමෝගෙම අපේ ජීවිතවල විවිධ කතා තියෙනවා. අද හරි ලස්සන කතාවක් මම හිතනවා ගෙවුණා කියලා. ඉතින් රසංග මහත්මයා කියන්නේ තර පවුල හැමෝම එතුමාගේ ඉන්නේ එංගලන්තේ සහ ඔක්කොම ඉන්නේ. ඔව් ඉතින් ඒ හිටියත් මේක ළඟ දාලා යන්න බැරි නිසා ලංකාවේ ඉන්නවා. ඉතින් කලින් මාධ්‍යයටත් දශක ගණනකට පෙර මාධ්‍යයටත් සම්බන්ධ වෙලා හිටපු ඒ ක්‍රියාකාරී පුද්ගලයෙක්. නමුත් දැන් මේ සියල්ලත් එක්ක ලස්සනට මේ ඉතාන් ෆැමිලි එකේ මේ මට විනාඩියක් ඕනේ. ඇත්තම මම ඒ දැන් අවුරුදු 25කට උරුදී වගේ මේ මාධ්‍ය මේ කියන්නේ විද්‍යුත් මාධ්‍ය ගොඩක් channel වල මම හිටිය නිසා තමයි දැන් අදට ඒ මම හඳුනගත්තේ හැඳුනුම්කම අද ගොඩක් channel වල ඒ අය වැඩ කරනවා. ඉතින් අර ඒ නිසා මට ඉතාන්ව ගොඩක් දුර ගෙනියන්න ලොකු පිටුවහලක් වුණා. ඒක අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. ඉතින් ඉතාන්ට ආදරය කරන අය කිව්වා වගේ ඉතාන් බෝයි කියන Facebook page එක හරහා ඉතාන්ට කමෙන්ට් එකක් දාන්න සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. බොහොම ස්තුතියි අද දවසේ සම්බන්ධ වුණාට. ඉතාන් බෝයි ඔන්න මේ කුචි මේ තව දෙයක් දැන් ගොඩක් ලංකාවේ මේ සිසු හදන අය මේ දන්නේ සිසු බ්‍රීඩ් එකක් කොහොමද හරියට නඩත්තු කරන්නේ. මම මේ Facebook group එකක් කරගෙන යනවා. මේගොල්ලන්ට නාවන හැටි, මේගොල්ලන්ට කැම දෙන හැටි, මේගොල්ලෝ කන්ඩිෂන් කරන මේ හැමදේම මම කියලා දෙනවා මේ ශ්‍රී ලංකා සිසු ක්ලබ්. ශ්‍රී ලංකා සිසු ක්ලබ්. ඒකේ මේ ඉතින් ගායටි ඩයස් එක ඉන්න ෆොටෝ එකක් තමයි ප්‍රොෆයිල් ෆොටෝ එකේ තියෙන්නේ. හරි ලේසි හොයාගන්න. ඉතින් මේ අපි ගායටි තමයි මගේ WhatsApp හැම එකේම ඉන්නේ නේ. ෂිට්සු සුරතලෙක් හදන කෙනෙක් නම් මේ ඉතාන් වගේ ඒ අය ගැන හැම විස්තරයක්ම දැනගන්න ඒ ගෲප් එකටත් ඇඩ් වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණාට. සුබ පතනවා මේ චූටි ඉතාන් බොයිඩ්. ඔයාලට ගොඩාක් ස්තුතියි අද අපිට කතා කරන්න. මොකද මම හරි ආසාවෙන් හිටිය ප්‍රෝග්‍රෑම් එකක් කොච්චිත් එක්ක එකතු වෙන්න ඕනින් දැන් මේ මම එක මෙසේජ් එකයි දැන් මේක ඇක්සෙප්ට් කළා. අනේ මට ඒ වෙලාවෙම මෙසේජ් කරලා තිබුණා. බොහොම ස්තුතියි.
හරි. ඉතින් මේ වගේම ලස්සන කතා බහක් එක්ක අපි ලබන සතියේ මිස් කොච්චි ප්‍රෝග්‍රෑම් එකත් එක්ක හම්බෙමු. එතෙක් ඔබට සුබ දවසක්.